hello guys, ඉතින් අපි දැන් ඉන්නේ මහියංගනේ ඔරලෝසු කනුව ළඟ. ඉතින් මෙතන පට්ටම view එකක් තියෙනවා, පට්ටම location එකක්. සමාධි බුද්ධ ප්‍රතිමාව පේන්න තියෙනවා. ඒ වගේම ඉතින් අපිට අද ගමනට අපිත් එක දෙන්නෙක් සෙට්ලා ඉන්නවා. මේ ඉතින් AB ඉන්නේ. ඒ වගේම හැමෝම ආදරය කරන හැමෝම දන්න අපේ මිහිරන් මත්සංග අපිත් එක්ක අද සෙට්ලා ඉන්නවා. ඉතින් මෙතන ආවට පස්සේ මෙතන පාරවල් ගොඩක් අපිට දකින්න තියෙනවා. ඉතින් මේ පාරවල් වලින් අපිට මම හිතන්නේ ගොඩක් තැන් වලට යන්න පුළුවන් එහෙම නේද? ඉතින් අපි AB ගෙන් අහමු මේ පාරවල් වලින් අපිට කොහෙටද යන්න පුළුවන්, මේ පාරවල් වලින් ගිහිල්ලා අපිට බලන්න තියෙන්නේ කොහෙද කියලා අපි පොඩ්ඩක් විස්තරයක් අහලා බලමු. ඔව් යාළුවනේ, එතකොට පොඩියක් කිව්වා වගේම අපි දැන් ඉන්නේ මහියංගනේ ඔරලෝසු කනුව ළඟ. එතකොට මේ පැත්තෙන් පේනවා මගේ පිටිපස්සෙන් නුවර පාර. කොළඹ නුවරයි එනවනම් මහියන්ට එනවනම් මේ පාරේ තමයි එන්න ඕන. එතකොට මේ ඔරලෝසු කනුවෙන් එහා පැත්ත පිට පාරක් පේනවා. ඒක තමයි මොණරාගල මේ බිබිල බදුල්ල පාර. එතකොට ඒ පාරේ මොණරාගල බිබිල වැල්ලවයි කට්ටිය එනවනම් මේ පැත්තෙන් තමයි එන්න ඕන මහියංගනේට. එතකොට මේ පැත්තෙන් පේනවා අපිට අම්පාර පදිය තලාව පාර. ඒක මේ වගේ තමයි පොඩියා මේ පාරේ පොඩි දුරක් යනකොට මීටර 50ක් වගේ දුරක් යන්න තියෙනවා වමට පාර. ඒ පාර තමයි දෙහත්ත කණ්ඩිය පොළොන්නරු පාර. ඒ පාරේ මීටර 50ක් විතර යනකොට අපිට විශේෂ තැනක් තියෙනවා. ඒ තමයි සොරබොර. අපි ඊළඟ වීඩියෝ එක සෙට් වෙන්නේ. ඊළඟ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අපි සොරබොර සෙට් වෙමු. ගොඩක් දුරට අපි සොරබොර ඊළඟ වීඩියෝ එක සෙට් වෙමු. එහෙනම් අපි අද ආවේ මහියංගනේ රජමහා විහාරය බලන්න. එහෙනම් අපි ලොකේෂන් එක ගාවට ගිහිල්ලාම හම්බෙමු. ඉතින් අපි කිව්වා වගේ ඇවිල්ලා ඉන්නේ මහියංගනේ රජමහා විහාරයේ මකර තොරණ ගාවට. ඉතින් අපි ඉස්සෙල්ලා හිටියේ ඔරලෝසු කනුව ගාව. ඔරලෝසු කනුව ගාව ඉඳලා අපි කොහෙන් බදුල්ල පාරනේ. බදුල්ල බිබිල පාරේ කිලෝමීටර් 2ක් විතර ආවම තමයි අපිට මෙතන හම්බෙන්නේ. ඉතින් ඔයාලත් එනවා නම් මේක කලිමුත් මකර තොරණක් හම්බෙනවා. ඒක පාස් කරගෙන මෙතන එන්න, මෙතනින් තමයි චෛත්‍යයට යන්න තියෙන්නේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලාම බලමු. පාරම් වැස්සක් ආව. ඉතින් වැස්ස නිසා අපි පොඩ්ඩක් ඇතුළට වෙලා ඉන්නවා. මේ හරි මල් කඩේකුත් තියෙනවා. අපිට මල් ටිකක් මෙතනින්ම ගන්න පුළුවන් නේ. අපි මෙතනින්ම මල් ටිකක් අරගෙන යමු. මල් ටිකක් ගමු. කොහොමද තව ටිකක් වෙලා යයි වැස්ස නතර වෙනකන් අපිට ඉන්න වෙනවා. නැත්නම් අපිට වීඩියෝ එක ගන්න බැරි වෙනවා හරියට. මොකද බං? වැස්ස නිසා ඇති වුණු ප්‍රශ්නයක්. ඔයාලත් මේ මහියංගනේ රජමහා විහාරයට එනවා නම් මෙතනින් මල් ගන්න. අපි මෙතනින් මල් ටිකක් ගත්තා. මෙතන තැන තියෙන්නේ මකර තොරණ ගාවම වම් පැත්තේ සයිඩ් එකට එන්න තමයි තියෙන්නේ. අලුත් මල් ටිකක් තිබ්බා. ඕනනම් වැවේදීම පිපුණු මල් වගේකුත් තිබ්බා. ඉතින් අපි ඒව නම් ගත්තේ නෑ.
මං අර කඩේ ඇන්ටියෙන් ඇහුවා. අලි කියලා හිතලා කැලේ ඉන්න උන් ඇවිල්ලා මුන්න ගහලා ගිහලා බා. බලපන් වයිට එහෙම කුඩු කරලා තියෙන්නේ. ඉතින් මේ චෛත්‍යය ගොඩක් විශාල චෛත්‍යයක්. මම හිතන්නේ අපිට මේකේ රවුමක් යන්න විනාඩි 5ක් වගේ කාලයක් ගියානේ. ඒතකොට මේකේ මේ ලොකු ඓතිහාසික කතාවක් තියෙනවා. ඉතින් අපි AB ගෙන් අහලා බලමු මොකද්ද මේකේ ඒ සැගවිච්ච ඓතිහාසික කතාව මොනවටද AB මේක විශේෂ වෙන්නේ? පොඩි මේක විශේෂයි කියන්නේ මේක මේ චෛත්‍ය තමයි සමන්දේවිය තමයි මේ චෛත්‍ය හදලා තියෙන්නේ. එතකොට හදනවා කියන්නේ මේ සංචුක සෑයක් තමයි සමන්දේවිය හදලා තියෙන්නේ. ඊට පස්සේ රහතන් වහන්සේ කෙනෙක් විසින් නැවත මේ ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඊට පස්සේ රජවරු 4 දෙනෙක් විසින් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා මේ චෛත්‍යය. ඒතකොට AB මේ දැන් අපිට මේ පේන චෛත්‍ය අවසානට මේ මොන රජුරෝ අවසානයේ අපිට දැන් මේ පේන චෛත්‍ය හදලා තියෙන දුටුගැමුණු රජතුමා. මේ ඊට පස්සේ මේක උසගත්තොත් එහෙම අඩි 120ක් විතර උසයි මේ චෛත්‍ය. වර්ගඩි ප්‍රමාණය 238ක් 240ක් වගේ තියෙනවා 7000. 238ක් 40ක් වගේ තියෙනවා. 50ක් වගේ අතර තමයි මේ වර්ගඩි ප්‍රමාණය තියෙන්නේ. ඉතින් මේ පන්සලේ මේ බෝධීන් වහන්සේටත් විශාල ඓතිහාසික කතාවක් තියෙනවා මම දන්න විදිහට. ඉතින් අපි මේ පැත්තට ගිහලා බලමු නේද? අපි මේ පැත්තට. බෝධීන් වහන්සේත් වන්දනා කරගත්තා. ඉතින් මේක ගැන මම හිතන්නේ මේක බෝධිය තමයි මේක ජයසීමා බෝධිය මේ අංකුරයක්. ඒතකොට මේක ගොඩක් පැරණි බෝධියක්. ඔව් දැන් අපිට පේනවා මෙතන මේ අතු එහෙම ගොඩක් ඇවිල්ලා තියෙනවා නේද? ඔව්. අපි මේ ගොඩක් පරණ බෝධියක් තමයි තියෙන ඉතිහාසයක් තියෙනවා. මේක ලොකු ඉතිහාසයක් තියෙනවා. ඊට පස්සේ අපිට මෙහාට යන්න පුළුවන් එවි මම හිතන්නේ කෞතුකාගාරය තියෙනවා. කෞතුකාගාරය කියනවා. ඉතින් මම හිතන්නේ කෞතුකාගාරය නම් අපිට ඇතුලේ වීඩියෝ කරන්න බෑ. ඔයාලත් වෙනවා නම් කෞතුකාගාරය මිස් කරගන්න එපා. අපි පිටින් වීඩියෝ එකක් කරන්න. අපි පිටින් වීඩියෝ එකක් අරගෙන මේ ඔයාලට විස්තරයක් දාන්න. ඉතින් ගයිස් මේ අපි කෞතුකාගාරයෙන් පස්සේ දැන් යන්නේ බුදුමැදුරට. ඉතින් බුදුමැදුරත් අපිට ඇතුලේ මම හිතන්නේ ඇතුලේ වීඩියෝ කරගන්න බෑ නේද? ඇතුලේ වීඩියෝ ගහන්න දෙන්නේ නැහැ. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙනවා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන ධාතු මන්දිරයක්. ඉතින් අපිට අද නම් මම හිතන්නේ වහලා තියෙන්නේ. සමහර දවස්වල ධාතුන් වහන්සේලා පෙන්නනවා. එතකොට ඔයාලා එනවා නම් ඒ වගේ දවසක් ඔයාලට සෙට් වුණොත් ඔයාලට අනිවාර්යෙන් එතනත් වන්දනා කරගෙන යන්න පුළුවන්. ඉතින් ගයිස් අපි කිව්වා වගේ බුද්ධ මන්දිරයට ඇතුල් වෙන තැන බෝඩ් එකකුත් ගහලා තියෙනවා ඡායාරූප ගැනීම සපුරා තහනම් කියලා. ඉතින් අපි ඔයාලට මෙතන බුද්ධ මන්දිරයේ වටෙන් පෙන්වන්න.
ඉතින් ඔන්න ගයිස් ඔයගොල්ලොන්ට අපි පොඩ්ඩක් වෙන්නන්න නැති බුද්ධ මන්දිරේ. ඉතින් බුද්ධ මන්දිරේ ගා ෆොටෝ වීඩියෝ බුක් කරන්න බෑ. ඉතින් අපි ඔයගොල්ලොන්ට ඔන්න පිටින් පෙන්නන්නම් බුද්ධ මන්දිරේ. මේ තියෙන්නේ බුද්ධ මන්දිරේ. ඉතින් ඔන්න ඒ පැත්තෙන් ඉස්සරහට යනකොට තියෙනවා ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ධාතු මන්දිරේ. ඉතින් ඒකෙත් ඇතුළට පොඩි ගිහලා ෆොටෝ වීඩියෝ කරන්න බෑ. ඉතින් අපිට ඒකත් අපි ඔයගොල්ලොන්ට පෙන්නන්නම්. මෙන්න මෙතන තමයි ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන ධාතු මන්දිරේ තියෙන මේක. ඉතින් ඔයගොල්ලොන්ට ආවොත් ඉතින් ඇතුළට ගිහලා බලා ගන්න පුළුවන්. ෆොටෝ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඒකයි පිපෙන්න වීඩියෝ එකේ. දැන් අපි ඉස්සරහට යද්දී හම්බ වෙනවා සමන් දේවාලේ. අපි සමන් දේවාලෙට ගිහිල්ලා හම්බෙමු නේද පොඩ්ඩක්? අනිවාර්යයෙන් අපි සමන් දේවාලෙදී හම්බ වෙනවා. වීඩියෝ කරන අතරතුර ඉතින් වීඩියෝ එක නතර කරලා අපි කනවා. පොඩි බබෙක්ට අකුරු කියවන මේකක් තිබුණා. අපි ඒක ෆොටෝ ෂූට් එකක් කරා එතන මේ අයියාගේ තමයි. අර යට තින්න අයියාගේ. ඉතින් ඔන්න අපිට කතා කරා වලතුරු කන්න කියලා. අපි වෙලෙ ඉන්න වලතුරු කන ගම. ඉතින් ඇත්තම මාර නියතමායි හිතෝන මිනිස්සු ඉන්න ලැබ්බක් මේක නේද පොඩි? ඔව්. මාරත් නිවෙත් ඉන්න. අනිවාර්යෙන් මෙන්න ඕනි දැනක් මේක. යාළුව අපි ඔයගොල්ලොන්ට කිව්වා සමන් දේවාලට යනවා කියලා. ඉතින් ඇත්තටම සමන් දේවාලට ගියා. ඉතින් පොඩි ප්‍රශ්නයක් වුණා. ඉතින් අදාළ බලධාරීන් අපිට කිව්වා ෆොටෝ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා අපිට ඒගොල්ලන්ගේ කීම අහන්න වෙනවා. ඉතින් අපි ෆොටෝ වීඩියෝ කරේ නැහැ. ඉතින් ඇත්තටම අපි මතක් කරන්න ඕනි මහියංගේට ආවොත් අනිවාර්යයෙන් මහියංගේ රාජමහා විහාරයට ඔයගොල්ලෝ ආවොත් අනිවාර්යයෙන්ම සමන් දේවාලට එන්න. මේ දුරි සමන් දේවාලේ මිස් කරගන්න අනිවාර්යෙන් එන්න බලන්න ගොඩක් දේවල් තියෙන ලස්සන ස්ථානයක්. ඉතින් ඒ වගේම තමයි අපි ඊළඟට යන ලොකේෂන් එක. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් ආස කරන ලොකේෂන් එකක් අනිවාර්යෙන්ම ආසිතේ ඔයාලට. මොකද මේ වීඩියෝ එකේ මම හිතන්නේ ඔයාලා දකින ලස්සනම ලොකේෂන් එක. ලස්සනම ලොකේෂන් එක එතන වෙයි. ඉතින් අපි ලොකේෂන් එකට ගිහලා බලමු. ලොකේෂන් එකේ ඉඳන් හම්බෙමු. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ මහියංගන විල්ලුවැව ලොකේෂන් එකට. ඉතින් ඔයගොල්ලොන්ට පේනවා ඇති පස්සෙන් තියෙනවා අපිට නිදාස් චතුරස්‍රයේ ආකෘතියක් නිර්මාණය කළා. ඉතින් මෙතන හරිම නිදාස් නිස්කලංක කොටයක්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතෙන් එන්න. ඉතින් ඒ වගේම තමයි මේ වටේටම වැව තියෙන්නේ. හරිම ලස්සනයි. අපි වැව මැද මේ දූපතක තමයි ඉන්නේ. ඉතින් විල්ලු වැව ලස්සන ලොකේෂන් එක. ඉතින් අපිට මේ පැත්තෙන් බැලුවොත් පේනවා බුදු පිළිම වහන්සේ. ඉතින් දැනට ලංකාවේ ඉදි වෙලා තියෙන විශාලම සක්මන් බුදු පිළිම වහන්සේ තමයි මේ තියෙන්නේ. ඉතින් ආධාරකයක් නැතුව නිර්මාණය කරලා තියෙන සක්මන් බුදු පිළිම වහන්සේ. ඉතින් හරි ලස්සන අපූර්ව නිර්මාණයක්. ඉතින් මේ ලොකේෂන් එක ගැන කියනවා නම් ඇත්තට මේ ලොකේෂන් එකේ මාරම view එකක් තියෙන්නේ. මෙතන ඉතින් ගොඩක් ඉවෙන්ට් ඒ වගේම වෙඩින් එහෙම තියෙනවා. ඔයාලට ලොකේෂන් එකක් හොයනවා නම් ලස්සන ලොකේෂන් එකකට කැමති නම් ඔයාලත් ඇවිල්ලා බලන්න. ඉතින් මාරම ලස්සන තැනක්. ලස්සන ෆොටෝ ෂූට් එකක් කරගන්න පුළුවන්. ඉතින් අපි ඇවිල්ලා බලන්න ඉතින්. ඔව්. හැමෝම ඇවිල්ලා බලන්න. විල්ලු වැව ලොකේෂන් එකේ ඉඳලා ඉතින් අපි අදට සමුගන්නවා. ඉතින් මේ vlog එක ඉතින් ඔන්න යාළුවෝ හැමෝටම ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් පහල තියෙන bell icon එක click කරලා ඉතින් subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් notification එක වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට එනවා. ඉතින් එකෙන් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි වීඩියෝ එක බලලා like කරලා ඉතින් ඔයගොල්ලෝගේ අදහස් අනිවාර්යයෙන්ම comment කරන්න හොඳ නරක. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ යාළුවන්ට share කරලා support එකක් දෙන්න ඉතින් කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා.
ඊළඟ එපිසෝඩ් එකෙන් අපි හම්බ වෙනකන් අපි අද සමු ගන්නවා. ජය වේවා.